හලෝ තෙරුවන් සරණයි හැම දිනාටම ඕන මම අද තරංගව ලස්සන වීඩියෝ මේ ඔයගොල්ලන්ට කියන්න යන්නේ good news එකක් ඒක තමයි ඔයගොල්ලන්ට පුළුවන් දැන් මාත් එක manifest කරන්න. ඒ තමයි ඔන්න ඔයාට මම ප්‍රෝග්‍රෑම් එකක් අරන් එනවා. එහෙම නැත්නම් daily එක දිගටම දවස් 7ක් යනකම් අරන් එනවා. ඔයාට 777 කියන method එක. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මාත් එක දෙයක් manifest කරන්න. right? හෙට ඉඳලා අද ඔයා මේ වීඩියෝ එක දකිනවා නම් ඔයාට පුළුවන් සූදානම් වෙන්න. ඒ කියන්නේ හෙට ඉඳලා ඔන්න මාත් එක්ක ලෑස්ති වෙන්න මම ඔයාට කියලා දෙනවා කොහොමද මැනිෆෙස්ට් කරන්න කියලා. ඒ කියන්නේ මාත් එක්ක ඔයාට මැනිෆෙස්ට් කරන්න පුළුවන් මොන හරි දෙයක්. ඒකට ඔයා ලෑස්ති වෙනවා ඔයා කොලයක් පැනක් ළඟ තියාගන්න. මම මේ කියන දේවල් ඔයා ලියලා තියාගන්න. right? ඒ තමයි ඔයාට විශේෂයෙන්ම මැනිෆෙස්ට් කරන්න ඕනේ මොනවාද? එහෙමත් නැත්නම් ඔයාට මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ මොකද්ද? right මේ වෙලාවේ මේ මොහොතේ ඔයාගේ ජීවිතේ ඔයාට වැදගත්ම ඉම්පෝටන්ට්ම දේ මොකද්ද කියන එක ඔයා ලියන්න. ඔයාට රැකියාවක් නැත්නම් මේ වෙලාවේ ඔයා අනිවාර්යයෙන්ම රැකියාව. එහෙම නැත්නම් ඔයාට මුදල් නැත්නම් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මුදල් වෙන්න ඕනේ. හැබැයි ඔයා නිකන් ඉඳලා මුදල් හොයනවා කියන එක මේවා කරන්න එපා. ඒ කියන්නේ මයින්ඩ්සෙට් එක ඔයා මන් දැන් ගෙදර නිකන් ඉන්නේ කියලා හදාගන්න නැතුව මොනවම හරි මාර්ගයකින් ඔයාට සල්ලි එනවා කියන එක ඔයාල් මතක තියාගන්න ඕන. right? ඒ කියන්නේ ඔයාලා ලියන්න ඔයාට අත්‍යවශ්‍ය දේ. එහෙම නැත්නම් සල්ලි අවශ්‍ය ඔයාට මොකටද? මොන දෙයකටද ඔයාට සල්ලි අවශ්‍ය? ඒ කියන්නේ ෆෝන් එකක් ගන්න වෙන්න පුළුවන්, කොහේ හරි ගමනක් යන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට කාට හරි gift එකක් අරන් දෙන්න වෙන්න පුළුවන්. මොනවාම හරි දෙයක් වෙනුවෙන් ඔයාට සල්ලි අවශ්‍ය. නිකන් සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ නේ අපිට. ඒ නිසා ඔයාට අත්‍යවශ්‍ය ඇයි සල්ලි කියන එක හොඳට මතක තියාගෙන ඒකත් ලියන්න ඔයාට සල්ලි අවශ්‍ය දේ ඔයා ඩීටේල්ස් විදිහට ලියලා තියාගන්න. ඒ කියන්නේ ඔයාට සල්ලි ඇයි? සල්ලි මොකටද ඕනේ? මොකද්ද හේතුව? ඒක අනිවාර්යයෙන්ම ලියලා තියාගන්න. ඊළඟට තමයි පෑනක් පැන්සලක් ඔයා ළඟ තියෙනවා නම් විශේෂයෙන්ම මේකත් ලියලා තියාගන්න. ඔයා ඒ දේට කොච්චර තැන්ක්ෆුල්ද? එහෙම නැත්නම් ඒ දේ ඔයාට ලැබුණට පස්සේ ඔයාට ෆීල් වෙන්නේ කොහොමද කියලා ඔයා ලියලා තියාගන්න. මොකද මම මේ ලියලා තියාගන්න කියන්නේ හෙට මම ඔයත් එක මැනිෆෙස්ට් කරනකොට ඔයා ඔය ලියපු දේවල් වලට මතක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මැනිෆෙස්ට් කරන්න කලින් මම වීඩියෝ එක දැම්මහම ඔයා ඊට කලින් ඔයා ලියපු ඩීටේල්ස් ටික ඔක්කොම කියවන්න. right? ඒ කියන්නේ ඔයාට ෆෝන් එකක් අවශ්‍ය නම් ඔයා ෆෝන් එකෙන් කාටද කතා කරන්නේ, කාටද මැසේජ් කරන්නේ, කොහොමද ඔයාට මැසේජ් කරාම ෆීල් වෙන්නේ, ඔයාට කොහොමද ඒක දැනෙන්නේ, කොයිතරම් සතුටක් දැනෙනවද? ඔයා ෆෝන් එක කලර් එක ඔයා ගන්න යන විදිය, ඔයා කොහෙන්ද ගන්නෙ, මොන කලර් එකෙන්ද ගන්නෙ, මොන වර්ගයේ ෆෝන් එකක්ද ගන්න, ඒ වගේ ඩීටේල්ස් හැම ඩීටේල්ස් පුංචි ඩීටේල්ස් එකේ ඉඳලා ඔයා ලියලා තියාගන්න ඕනේ. මොකද අපි කරන්න යන්නේ විෂුවලයිසේෂන් මෙතඩ් එක. ඒ කියන්නේ අපි විෂුවලයිස් කරන්න යන්නේ ඔයාට ඔයාගේ ඒ ප්‍රාර්ථනා කරන දේ ඔයාට ලැබුණා කියලා හිතන්න. නෝ කන්ටැක්ට් ඉන්න කෙනෙක්ට පුළුවන් ඔයාගේ පාර්ට්නර්ව මැනිෆෙස්ට් කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද ඔයා කැමති එයාගෙන් පණිවිඩයක් එනවට. එතකොට ඔයා ලියන්නේ කොහොමද? එයාගේ මැසේජ් එකක් එනවා ඔයාගේ ෆෝන් එකට දැනෙන විදිහ, එයා ඔයත් එක්ක කතා කරන විදිහ, ඔයාට ෆීල් වෙන විදිහ, ඔයාට එයා මොනවා කියලාද කතා කරන්නේ? ඒ වගේ හැම ඩීටේල්ස් එකම පුංචි ඩීටේල්ස් එකක්. ඔයාට පුළුවන් නම් ටයිම් එකත් හෙට අහවල් දවසේ මෙන්න මේ වෙලාවට මැසේජ් කරනවා කියන පුංචිම ඩීටේල්ස් එකත් ඔයා ලියන්න. ඒ ලියලා ඔයා තියාගන්න හේතුව තමයි මම කලින් කිව්වා වගේ මැනිෆෙස්ට් කරනකොට අපි ඔයාට පුළුවන් මාත් එක මැනිෆෙස්ට් කරනකොට ඔය මං කියන හැම දෙයක්ම විෂුවලයිස් කරන්න. මොකද මං ඔයාට එදාට එහෙම නැත්නම් හෙට ඉඳලා මං කියලා දෙන්නම් කොයිතරම් ලස්සනට අපි මැනිෆෙස්ට් කරනවද කියන එක. කොහොමද අපි ඒක කරන්නේ? එහෙමත් නැත්නම් ඒකේ process එකට අපි යන්නේ කොහොමද? අපි කොහොමද ඉමේජින් කරන්නේ? අපි කොහොමද ඒක ලස්සනට කරන්නේ කියන එක මම ඔයාලට හෙට ඉඳලා කියලා දෙනවා. ගොඩාක් අය ඔයාලට කියලා දීලා ඇති ඒක හරි අමාරුයි මැනිෆෙස්ට් කරන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. ගොඩක් මහන්සි වෙන්න ඕනේ, ගොඩක් ලියන්න ඕනේ, අරව කරන්න ඕනේ, මේවා කරන්න ඕනේ. ගොඩාක් දේවල් ඔයාලට කියලා ඇති. ඔයා සමහරට හිතනවත් ඇති මට අපිට මැනිෆෙස්ට් කරන්න බෑ. මේ වීඩියෝස් කරන අයට විතරයි මැනිෆෙස්ට් කරන්න පුළුවන්. අපිට නම් අපි කරාට හම්බ වෙන්නේත් නෑ. අනේ අරමයි මෙහෙමයි කියලා හිතනවා ඇති. නෑ. ඔයාටත් පුළුවන්. මට පුළුවන් නම් ඔයාටත් පුළුවන්. ඔයා වගේම මිනිස්සෙක් තමයි මම. මගේ ජීවිතේත් මම ගොඩක් දේවල් මැනිෆෙස්ට් කරලා තියෙනවා. එක උදාහරණයක් තමයි මේ YouTube channel එක. මම ගොඩක් ඉමේජින් කරා, ගොඩක් විෂුවලයිස් කරා මට මගේ කියලා channel එකක් තියෙනවා කියන එක. මගේ channel එකෙන් ආදායමක් මට එනවා කියන එක. මගේ කියලා දෙයක් මට කරන්න මගේ අදහස් මගේ මං ඉගෙනගත්ත දේවල් ඕගොල්ලෝ අතරේ ගේන්න ඕනේ කියන එක මං ඉමේජින් කරා.
ඉතින් විෂුවලයිස් කරා මැනිෆෙස්ට් කරා. ඉතින් මගේ ඒ මැනිෆෙස්ටේෂන් එක දීර්ඝ කාලීනව වුණත් ඔන්න ඒකත් ඉෂ්ට වෙලා තියෙනවා. මොකද මම එකක් තමයි මම දැන් ලොකු ප්‍රොසෙස් එකක යනකොට මම හදිස්සි වෙන්නේ. ගොඩක් අය හදිස්සි වෙනවා ඉක්මනට ප්‍රතිඵල හම්බ වෙන්න ඕනි කියලා. නමුත් මම ඇත්තටම මගේ ජර්නි එක එන්ජොයි කරනවා. ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. මගේ YouTube channel එක ගත්තත් එහෙම මම එක්කෙනා මට සබ්ස්ක්‍රයිබර්ස්ලා එනකොට මම ගොඩාක් සතුටු වෙනවා. අද 100ක් ඉන්නවා. අද 200ක් ඉන්නවා. අද 50ක් වැඩි වෙලා අද 10ක් වැඩි වෙලා ඒ වගේ මම පුදුම තරම් විදිහට මේ ජර්නි එක එන්ජොයි කරනවා. මගේ 100ට ඉඳලම මම ස්ක්‍රීන්ෂොට් අරන් තියෙනවා මට. මොකද මං ආසයි. මට 100ක් එනකොට 200ක් එනකොට 1000ක් එනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා ඒ වගේ මං 10 තමයි ටිකක් සෙලිබ්‍රේට් කරේ වැඩිපුර. මොකද ඒක ලොකු ගාණක්. ඉතින් ඒ වගේ මං හරියට මගේ ජර්නි එක එන්ජොයි කරා. මම පුදුම තරම සතුට වුණා. මොකද මම ගොඩක් අයත් එක කියන කෙනෙක් නෙමෙයි. නමුත් මම මගේ හිතින් මම ගොඩාක් ඒ මොහොත ගොඩාක් සතුටින් සෙලිබ්‍රේට් කළා. පුදුම තරම් සතුටින් හිටියේ. මම යුනිවර්ස් එකට ගොඩාක් ස්තුති කරා. මට මතකයි මේ අවුරුද්දේ මුලදී මම මැනිෆෙස්ට් කරා. මම ලිව්වා මගේ පොත මගේ ළඟ නෑ නැත්නම් මම වට පෙන්නනවා. මේ මම ලිව්වා මට 10k followers ලා එහෙම නැත්නම් 10k subscribersලා මට අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේදී ලැබෙනවා. මම ඒකට thank you so much කියලා යුනිවර්ස් එකට මම ස්තුති කළා. මගේ ජර්නල් එකේ මම ලිව්වා. ජර්නල් එක පිටිපස්සේ තියෙනවට ගෙන්නන්න විදිහක් නැහැ. වුණත් වීඩියෝ එක ආපහු ස්ටාර්ට් කරන්න වෙනවා මට. ඒක නිසා මොකද මම හරි ආසාවෙන් ඒක. මොකද මේක මගේ ලොකු හීනයක්. සමහර අයට එක හීන තියෙනවා. සමහර අයගේ හීන ගෙයක් හදාගන්න එක, ඩ්‍රීම් ජොබ් එක, ට්‍රැවලින් අනම්මනම් රයිට් එක එක්කෙනාට එක හීන තියෙනවා. නමුත් මේ YouTube channel එක කියන්නේ මගේ හිතේ තිබ්බ ලොකු හීනයක්. ඉතින් ඒ වගේ ඔයාටත් පුළුවන් ඔයාගේ හීනෙට යන්න, ඔයාගේ හීන සැබෑ කරගන්න, ඔයාගේ ප්‍රාර්ථනා යුනිවර්ස් එකට ස්තුති කරලා ඒවා ප්‍රේ කරලා එහෙම නැත්නම් ඔයා ඒක යුනිවර්ස් එකට මුදා හැරලා කොහොමද ගන්න කියන එක මම ඔයාලට කියලා දෙනවා. ඔයාට පුළුවන් දවස් 7ක් එක දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. මාත් එක්ක මැනිෆෙස්ට් කරන්න ඕන සූදානම් වෙන්න. මම ඔයාලට ඩීටේල්ස් කිව්වා. ඔයාට අත්‍යවශ්‍යම දේ. ඔයාට ඕන දේවල් නෙමෙයි මේ වෙලාවේ අත්‍යවශ්‍යම දේ. මොකද ඔයාගේ ভাইබ්‍රේෂන් එක යුනිවර්ස් එකට දැනෙනවා. ඔයාට අත්‍යවශ්‍යම වෙන දෙයක් ඔයා ප්‍රාර්ථනා කරන්නේ වෙන දෙයක් නම් එතන මිස්මැච් එකක් වෙන්නේ එනර්ජිත් එක්ක. එතකොට ඒක ටිකක් ගොඩාක් කල් යනවා. රයිට් ගොඩාක් කල් යනවා ඒක. ඔයාගේ ভাইබ්‍රේෂන් එක මැච් වෙනකන් ඔයාට ඒ දේ ලැබෙන්නේ ගොඩාක් කල් ගිහිල්ලා. එහෙම නැත්නම් ඔයා ඒක ගැන සැකේ නම් ඉන්නේ මේක හම්බ වෙයිද නැද්ද කිය. ඒ සැකෙන් ඉන්නකොටත් ඒක ගොඩාක් කල් වෙනවා. ඒක නිසා සැකයක් තියාගන්න තුවට මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ ඔයා ලියලා තියාගන්න ඩීටේල්ස් විදිහට. ලියලා තියාගන්න මම හෙට ඉඳලා අරන් එනවා ඔයාට වීඩියෝස්. ඔයත් එක්කම මැනිෆෙස්ට් කරන්න. ඉතින් ඔයාට අවශ්‍ය දේ ඔන්න මාත් එක්කම දැන් මැනිෆෙස්ට් කරන්න පුළුවන්. ඉතින් අපි හම්බෙමු හෙට වීඩියෝ එකෙන්. එතකන් ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනට මිස්ට් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න, ආදරෙන් ඉන්න. ත්වන් සරණයි. ආදරේ.